අපි වරම් බලමු. මුත් ඒවල නැද දන්නේ. මේ තියෙන්නේ මේ KFC සබ්මරීන් එක. වැඩි කතා කරන්න දෙයක් නේ කරපොන් දෙයක්. ආදා ටිෂු ටිකක් දෙල් දෙන්න අතර මේක. ලොකු දෙයක් අපිට කන්න නැතත් ටිෂු ටිකක් තියෙනවා අපි ඉඳ ගන්න. හායි. ඔන්න බණ්ඩ දැවිලිනේ කැම ජාති ගොඩක් එක කොල්ල ඉතින් තාම ගෙදර සැපේ ඉන්නේ කැමත් එක්කම. ඉතින් ඔන්න ඔයගොල්ලෝ හැමෝම ඉල්ලපු විදිහේ ෆුඩ් කම්පැරිසන් වීඩියෝ එකක තමයි අද බණ්ඩ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පස්සේ පේන ඇති අපි හැමෝම දන්න අපි හැමෝම යන එන ලංකාවේ ප්‍රසිද්ධම ෆ්‍රැන්චයිස් රෙස්ටුරන්ට්ස් වල කැම ජාතියක් තමයි බණ්ඩ ගෙනලා තියෙන්නේ. ඉතින් මම කියන්න මොනවද මේ තියෙන්නේ? මේ තියෙන්නේ සබ්මරීන් තියෙන ගොඩක් දැක්කට පස්සේ පේනවා ඉතින් ෆුට් ලොංග් වෙන මුත් ගේන්නේ දෙයක් නැහැ නේ කෑම. අපි බලමු වල ඉන්ග්‍රීඩියන්ට්ස් වල ඉඳලම කොහොමද මේ ටේස්ට් එක හැම දෙයක්ම. ඉතින් ඉස්සෙල්ලාම මම මේක අන්පැක් කරගන්න යන්නේ. අපි එහෙනම් ස්ටාර්ට් කරමු මේ පැත්තෙන්ම. මම චූටක් මේ ටික මේ පැක් කරගන්නවා. උගලන් හොඳට පේනවා ඇති. ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලාම ගත්තේ සබ්වේ එක. හොඳ වේට් එකක් එහෙම තියෙනවා මේක. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. අද පොඩි ඔෆර් එකක් තියෙනවා. ඉතින් මම ඒ ඔෆර් එක ගැන වීඩියෝ එකේදී කතා කරන්න ලැස්සලා ඉන්නවා. ඉතින් වෙනදාට ලැබෙන්නේ මේ වගේ එක සබ්මරීන් එකක් ලැබෙන්නේ. ඉතින් මේ ඔෆර් එක නිසා අද අපිට සබ්මරීන් දෙකක්ම ලැබිලා තියෙනවා. මම දැනට මේකත් මෙතනින් තියාගන්න. ඒ වගේම තමයි මේකත් ටේප් එකක තමයි රැප් කරලා තියෙන්නේ. මම ඒකත් මෙතනින් තියාගන්නවා. හරි. දැන් මෙහෙමයි. ඔයගොල්ලන්ට තව බරක් මතක් කරගන්න. ඉතින් මේ තැන්වල අපේ පර්සනල් ෆේවරිට් ඒවාත් තියෙනවා. ඒවා ඔයගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ගේ හිතේ ඇති ටේස්ට් එක දැන් අද මේ වෙලේ කන්න බැරුණත් ඉතින් ඔන්න ඔයගොල්ලෝ ගෙන්නගෙන කන්න කියලා මම කියනවා. ඉතින් මේ තියෙන්නේ ඩයින්මෝ එකේ සබ්මරීන් එක. ඉතින් ඇත්තටම හොඳ වේට් එකක් හොඳ සයිස් එකකට තියෙනවා මේක. අපි එකත් අරන් බලමු. වව්. මේක ඔන්න ඔයිල් පේපර් එකක රැප් කරලා තියෙන්නේ. මම එහෙනම් ඩයින්මෝ එකක් තියාගන්නවා. තව මොනවද තියෙනවා මේකේ? වව්. ඔන්න චිප්ස් ටිකුත් මට ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඒකත් පේපර් බෑග් එක තමයි තිබ්බේ මේ වගේම මේක ඔයිල් පේපර් එකෙන් රැප් කරලා තිබ්බේ. ඉතින් ඔන්න මේ තියෙනවා මැක්ඩොනල්ඩ් එකේ එක. ඇත්තට මේක පොඩ්ඩක් ලස්සන තියෙනවා ටිකක් hard paper එක නිකන් box type එකක තමයි මේක දාලා තියෙන්නේ. අපි මේකත් unpack කරන් බලමු. wow. ෂානි මතරම මේ දැක්කට පස්සේ ආසිත වෙන විදියට මේක තියෙනවා. මේක හොඳ box එකක පොඩ advance විදියට මේක හදලා තියෙනවා. spicy chicken foot long කියලා ගහලා තියෙනවා. ඉතින් ඔන්න මේකේ තියෙනවා අපිට කන්න ලේසි වෙන්න පොඩි system එකකුත් තියෙනවා. ඒ වගේම තමයි හොඳ ලස්සන pack එකක් මේක. අපි එනම් කද්දි බලමු කොහොමද මේ ingredients කොහොමද මේකේ taste එක කියලා. අපි මේකත් දැන්ට මෙතනින් තියාගමු. ෆයිනලි අපිට බලන්න තියෙන්නේ KFC සබ්මරීන් එක. අපි වරම් බලමු. ඒවල නැද දන්නේ. අතරම බරක් නන්නේ මේක අතර ගොඩක් සෑහලි මේ පැක් එක. නිකන් මේ empty එක වගේ තමයි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ. ඒවල නැද්ද? හරි. මේ තියෙන්නේ මේ KFC සබ්මරීන් එක. වැඩි කතා කරන්න දෙයක් නේ කරපොන් දෙයක්. ආදා ටිෂු ටිකක් දෙල් දෙන්න අතර මේක. ලොකු දෙයක් අපිට කන්න නැතත් ටිෂු ටිකක් තියෙනවා අපි හිත ගන්න. ඉතින් ළඟින්. හරි. ඉතින් ඔන්න මේ තියෙනවා ලංකාවේ බෙස්ට්ම කම්පැනිස් වල තියෙන ඒවා කියන්නේ රෙස්ටොරන්ට්ස් වල. ඉතින් ඔන්න මේ තියෙන්නේ ලංකාවේ තියෙන බෙස්ට්ම රෙස්ටොරන්ට්ස් වල තියෙන සබ්මරීන්ස්. ඉතින් සබ්වේ සබ්මරීන් එක, ඩයින්මෝ සබ්මරීන් එක, ඊට පස්සේ මැක් එකේ තියෙන මේ ෆුට් ලොංග් සබ්මරීන් එක, ඒ වගේම තමයි KFC එකේ සබ්මරීන් එක. ඉතින් මේ ඔක්කොම අපිට 2662ක් ගියා. ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඩිස්ටර්බ් වගේ මේවා තියෙද්දි අපි චුට්ටක් පැකින් තියාගමු. මේකෙත් අපිට මෙනුකුත් හම්බුන්නේ නැහැ මේකේ. අපි ගන්න පැත්තෙන් තියාගන්නවා. මේකේ පොඩ්ඩක් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ලැබුණා අපිට. ඒකත් ඩිස්ටර්බ් නැති හින්දා මම ඒක මෙතනින්ම තියාගන්න. හරි. එහෙනම් අපි ගම්මු අපේ ෆස්ට් එක මේ තමයි අපේ සබ්වේ එකෙන් ලැබිච්ච සබ්මරීන් එක. ඉතින් මම මේක පික්නික් එකේ තමයි ගෙන්න ගත්තේ. පික්නික් එකේ තමයි මේ ඔෆර් එක තිබ්බේ. ඉතින් මේකට මට උනේ රුපියල් 800යි. ඒ වගේම තමයි ඩිලිවරි චාර්ජස් එක මට රුපියල් 845ක් වුණා. ඉතින් ඔන්න මේ තියෙන සබ්මරීන් දෙකම අපි එන අන්පැක් කරලා ගවලු. හොඳ ටේප් එකක තමයි මේ රැප් කරලා තියෙන්නේ. wow. ඔන්න මේ තියෙනවා මගේ සබ්මරීන් එක. මේ තියෙන්නේ 6 inches එක. හරි අපි අනිත් එකත් එනම් දිගට කරමු. මේගොල්ලන්ගේ ෆුඩ් ලොංග් එකක් තියෙනවා. ඉතින් අපිට අද ඔෆර් එක තිබ්බේ හින්දා අපි ගත්තේ මේ 6 inches එක. ඉතින් ඔන්න මේ තියෙන්නේ
මේ සබ්මැරින් දෙක අතර මට හිතෙනවා මේගොල්ලන්ගේ 6 inches වලට මේක සබ්මැරින් බන් එකක් තිබ්බනම් හොඳයි කියලා. ඒතර පොඩ්ඩක් ලස්සනක් තියෙනවා. ඉතින් ඔන්න බණ්ඩ අද සිලෙක්ට් කරගත්තේ වීට් බන් එක. ඉතින් මේ තියෙන්නේ මගේ වීට් බන් එක. ඊට පස්සේ මම මේකට ඇතුළට ඇඩ් කරගත්තේ lettuce, onions, capsicum, jalapenos ඒ වගේ දේවල්. ඒ වගේම තමයි mayo එක, ketchup එක මේ දේවල් ඇඩ් කරගත්තා. ඉතින් මගේ අද බන් එකේ තියෙන්නේ devil chicken එකක්. ෆිලින් ඔක්කොම උඩට ඇවිල්ලා තියෙනවා. මම අනිත් බන් එකට උගලන්ට ඇරලා පෙන්නන්නම්. ෆිලින් එක උගලන්ට පෙන්නද්දී මේ devil chicken උද රෙඩ් කලර් එකට තියෙනවා chicken එක. අපි කාලා බලමු කොහොමද. අතන මේ බැලුවට පස්සේ මේ ඇතුලේ තියෙන vegetables වල පොඩි fresh ගතියක් පේනවා. පිකල් එකක් වගේ. අපි බලමු ටේස්ට් එක කොහොමද කියලා. එහෙනම් ඔන්න බණ්ඩගේ first bite එක අපි කාලා බලමු කොහොමද කියලා. මේකේ ටේස්ට් එකට ඩිපෙන්ඩ් වෙනවා. මොකද මේක කස්ටමයිස් කරපු එකක් නේ. ඉතින් ඔන්න බණ්ඩා සිලෙක්ට් කරගත්ත දේවල් එක මට මේකේ තියෙනවා තව පොඩක් බන් එකට තව චිකන් එක පොඩක් ඇඩ් වෙන්න ඕනේ. ඒක නම් ඉතින් ඒගොල්ලොම කරන්න ඕන දෙයක්. ඉතින් හොඳ ෆිලින් එකක් වගේ තිබ්බනම් තව හොඳ ටේස්ට් එකක් එයි කියලා හිතනවා පොඩ්ඩක්. මොකද පිකල් ටේස්ට් එක තමයි ගොඩක්ම තියෙන්නේ. මේක ටෝස්ටඩ් බන් එකක්. ඉතින් මට තව මයෝ වලයි කෙචප් වලයි ටේස්ට් එකක් පොඩ්ඩක් මදි. මම හිතනවා ඒකත් පොඩ්ඩක් අර පොඩක් කටට දැනෙන ජූසි ගතිය තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් කස්ටමයිස් කරද්දී ඔයගොල්ලෝ දාන කෙචප්, හැලපිනෝස් වගේ දේවල් බලද්දී ඔයගොල්ලෝ බලන්න හරියට මයෝ කොහොමද ඇඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කොහොමද ඇඩ් වෙන්න ඕනේ. එතකොට ඔයාලට හොඳ ටේස්ට් එකකට බන් එකක් ගන්න පුළුවන්. එහෙනම් ඇවරේජ් විදිහට මේක සාමාන්‍ය ඔයගොල්ලන්ගේ තියෙන සිග්නේචර් ටේස්ට් එකත් එක්ක තියෙනවා. අපි කම්පැරිසන් එකක් කරන්න අද අපි කාලා බලමු අන්තිමටම මොකද්ද හොඳම සබ්මැරින් එක කියලා. හරි. අපි දෙවනියට මැක්ඩොනල්ඩ් එකේ තියෙන foot long spicy chicken submarine එක ගමු. අතන හොඳ weight එකට තියෙන. මේක තමයි හොඳ hygiene එකට හොඳ solid advanced cover එකක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද මේක මෙතනින් තමයි tier කරලා ගන්න තියෙන submarine එක. අපි නම් try කරලා බලමු. අතරම හොඳ pack එකක්. මේක වටිනවා. ඇත්තම කන්නත් ආසයි නම් මේ වගේ ලස්සන පැක් එකක දීදී. ඉතින් ඇත්තම දැන් සාමාන්‍ය පොඩි ළමයි වගේ ආවට පස්සේ ගොඩක් ආස ඇති. මේකේ තව ඔයිල් පේපර් එකකින් තමයි මේක රැප් කරලා තියෙන්නේ. ඇත්තම ගොඩක් හොඳ ඒගොල්ලෝ හයිජීන් එක ගැන ගොඩක් හොඳ හිතනවා. මොකද මේගොල්ලෝ අර පේපර් බෑග් එකේ දාලා ඊට පස්සේ අර බොක්ස් එකේ දාලා ඊට පස්සේ මේ වගේ ඔයිල් පේපර් එකකට රැප් කරලා දෙනවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මැක්ඩොනල්ඩ් එකේ තියෙන foot long spicy chicken submarine එක. මම පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙනවා. මම පොඩ්ඩක් මේක අයින් කරගන්න. මැක්ඩොනල්ඩ් එකේ ලොකල් මේක කනවා නම් රුපියල් 550ක් වෙන්නේ. ඉතින් මම Uber Eats එකෙන් තමයි ගෙන්නේ ගත්තේ. ඒතර මට රුපියල් 645 726ක් වගේ වුණා. මම මේක ඕපන් කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. ඉතින් පෙන්නද මේකත් crispy chicken තමයි තියෙන්නේ. හොඳට crispy chicken pieces ඇඩ් වෙලා තියෙනවා 4ක්. ඒ වගේම තමයි lettuce පේන්න තියෙනවා අපිට මේකේ. ඒගොල්ලන්ගේ මයෝ එක වගේම කෙචප් ඇඩ් වෙලා තියෙනවා මේකේ. ඉතින් අතරම අර සබ්වේ එකේ අපි කාපු සබ්මැරින් එකත් එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලද්දී අපිට පේනවා මේකේ ඊට වඩා හොඳ බන් එකක් තියෙනවා කියලා. හොඳ ෆ්‍රෙෂ් එකකට තියෙනවා වගේ දැනෙනවා. ඉතින් අපි මේකේ එහෙනම් ටේස්ට් එක බලමු කොහොමද කියලා. ටේස්ට් එක බලලා අපි කතා කරමු වැඩි විස්තර. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම ඉස්සෙල්ලා කාපු සබ් එකේ සබ්මැරින් එක වගේ නෙමෙයි මේකේ නම් අපි අර එක්ස්පෙක්ට් කරපු ටේස්ට් එක මේක කෝන් එකේ ඉඳලම තිබ්බයි. උනට අරකේ එහෙම නෙමෙයි. අරකේ ඉස්සෙල්ලා පොඩක් ඒගොල්ලන්ගේ බන් එක තමයි තියෙන්නේ ෆස්ට් බයිට් වල. මේකේ මොනේ මේක ඒගොල්ලන්ට පේනවා ඇති කෝන් එකේ ඉඳලම හොඳට කෙචප් ටේස්ට් එක ඒ වගේම තමයි මයෝ ටේස්ට් එක දැනෙන්න තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ අර මැක්ඩොනල්ඩ්ස් වල අපි පොඩි කාලේ ඉඳලම අපි දන්න අර ෆ්‍රෙෂ් ටේස්ට් එක තාමත් ඒගොල්ලන්ගේ සිග්නේචර් ටේස්ට් එක එහෙමම තියෙනවා. ඒතරම් ගොඩක් හොඳ එක. අපි එනම් මේක කාලා තව සබ්මැරින් දෙකක් තියෙනවා. ඒ දෙකේ බලමු ටේස්ට් එක කොහොමද කියලා. හරි. ඉතින් අන්තිමට ෆයිනලි අවසානයේ ඉතුරුලා තියෙන්නේ KFC සබ්මැරින් එකයි ඩයින්මෝ එකේ සබ්මැරින් එකයි. ඉතින් මේ තියෙන රෙගුලර් සබ්මැරින් එක KFC එකේ තියෙන. ඉතින් මේගොල්ලන්ගේ තව ෆුඩ් ලොන්ග් එකක් තියෙනවද දන්නේ නැහැ. ඒනට අපි පික්නික් එකේ තමයි මේක ඕඩර් කරගත්තේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම KFC සබ්මැරින් එක try කරලා බලමු. මොකද මේ ඔක්කොම එකම රේන්ජ් එකේ කම්පැනිස් ටිකක් නිසා.
ඉතින් ඔන්න මේ තමයි ඔයගොල්ලන්ගේ ඔයිල් පේපර් තමයි රැප් කරලා තියෙන්නේ. මේක නම් අර හොඳට රැප් කරලා තියෙනවා, පොඩ්ඩක් පේස්ට් කරලා වගේ තියෙන්නේ. ඉතින් ඒ වගේම කියනවා මේක ඩෙලිවර් කරගාදී රුපියල් 400 ගණක් වගේ වුණා මට. මේ විදිහට රෙගුලර් සබ්මරීන් එක මේක තමයි අපි පීක් මේකින් ඕඩර් කරලා තියෙන්නේ. රුපියල් 375ක් වෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මොනවාද බැලුවට පස්සේ පේනවා. ඉතින් මේකේ අනිත් බන් එක නම් මොනවත් නැහැ. මයොනයිස් කෙචප් කිසිදා. ඉතින් ඇත්තටම මේකේ ක්‍රිස්පි චිකන් එකයි ඒගොල්ලන්ගේ ඊට පස්සේ මයෝ එකයි කෙචප් විතර ඇඩ්ලා තියෙන්නේ. මේ පැත්තේ බන් එකේ මයෝවත් මොනවත් ඇඩ් කරලා නැහැ. ඉතින් ඇත්තටම මේක මට Uber Pick Me වල ඕඩර් කරද්දී මෙනු එකේ මේක විතර available තිබ්බේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන් ගන්නලාට ඔයගොල්ලන්ගේ ෆුඩ් ලොග් එකක් කරේ මොනවාද තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේකට මට රුපියල් 475ක් වගේ තමයි වුණේ. මේක ඇත්තටම බජට් සබ්මරීන් එකක්. ලොකු weight එකක් නැහැ. අපි නම් කාලා බලමු කොහොමද කියලා. සමහරවිට මේගොල්ලන්ගේ බිරියානි එක මතකයිද නේ? ඔය KFC බිරියානි එකේ තියෙන අර ග්‍රේවි තියෙන ග්‍රේවි වගේ සෝස් ටේස්ට් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ නම් මයෝ එකත් ඇත්තට ලොකුවටම අපිට කටට ජූසි එකක් කියලා දැනෙන්නේ නැහැ. ඉතින් අර ස්පෙෂල් මෙතන ඒගොල්ලන් ක්‍රිස්පි චිකන් එකට ආසෙක් කෙනෙක්ට නම් ඒගොල්ලන් ඉතින් අර ක්‍රිස්පි චිකන් එකේ ටේස්ට් එක ඒ විදිහටම හොඳට දැනෙනවා. මට නම් ඇත්තටම එච්චර මේ කියන්න තියෙන්නේ. මම එක තියනවා මෙතනින්. හරි. ඉතින් ඔයගොල්ලෝ දැන් දැක්ක අපි කෑවා සබ්වේ කෑවා ඊට පස්සේ මැකි කෑවා ඊට පස්සේ දැන් අපි KFC එකේ සබ්මරීන් එක කෑවා. හරි. ඉතින් ඕන අපිට අන්තිමට තියෙන්නේ ෆයිනලි ඩයිනෝගේ සබ්මරීන් එක තමයි ටේස්ට් එක බලන්න තියෙන්නේ. ඉතින් ඊට කලින් මම ඔයගොල්ලන්ට මතක් කරන්න බණ්ඩාරද මේ ඇඳුම ලැබුණේ මේ ටී-ෂර්ට්ස් එක බණ්ඩාර ලැබුණේ ෆින්ලේ ෆැෂන් එකේ. ඉතින් ඔයගොල්ලෝ ෆින්ලේ ෆැෂන් එකෙන් ටී-ෂර්ට් එකක් ගෙන්න ගන්න chance එකක් තියෙනවා. ඔයගොල්ලෝ බණ්ඩාර 10 කිව්වොත් ඔයගොල්ලන්ට 10% discount එකක් ලැබෙනවා. අමතක කරන්න එපා. ඉතින් ඔයාලා අපි description එකේ දාලා තියෙන ඔයගොල්ලන්ගේ link එකයි හැමදේම බලන්න. ඔයගොල්ලෝ Instagram page එක තියෙනවා. ඊට පස්සේ Facebook තියෙනවා. ඒ වගේම තමයි website එකකුත් තියෙනවා. ඉතින් ඔන්න මේ තමයි අපේ ෆයිනල් සබ්මරීන් එක. මේ අපේ ඩයිනමෝ එකේ සබ්මරීන් එක තියෙනවා දැන් මෙතන. දැන් ඔයගොල්ලන්ට KFC McDonald Subway වලින් ඔයගොල්ලන්ට දැන් ඔළුව ඇති අයිඩියා එකක්. මෙන්න මේ සබ්මරීන් එක තමයි හොඳ. මෙන්න මේකේ හොඳ පෝෂන් එකක් තියෙනවා. මේකේ ෆිලින් එක හොඳයි ඒ වගේ. ඉතින් ඔන්න ෆයිනලි අපිට තියෙන්නේ මේ ඩයිනමෝ එකේ සබ්මරීන් එක. අපි එනම් මේක අන්පැක් කරගමු. මේක හොඳ ඔයිල් පේපර් එක තමයි ඔතලා තියෙන්නේ. දැන් ඩ්‍රොප් එක දෙන්න තියෙන්නේ 60 බලන්න කොහොමද කියලා. ඉතින් මේ දින ඒගොල්ලන්ගෙන් ලැබෙන චිප්ස් ටික අනිත් ඒගොල්ලෝ චිප්ස් මොනවද ඇඩ්ලා තිබ්බනේ. ඉතින් ඔන්න මේ තියෙනවා මේ සබ්මරීන් හොඳ weight එකකට තියෙනවා මේක. ඒ වගේම තමයි හොඳ සෙසම හිම ඇඩ් කරලා තියෙනවා. අපි ඕපන් කරලා බලමු මොනවද මේක තියෙන්නේ කියලා. wow ඔන්න බෙස්ට් ෆිලින් එකක් තියෙනවා මේකේ නම්. ඉතින් ඔයගොල්ලෝ හොඳට චිකන් මේකට ඇඩ් කරලා තියෙනවා. හොඳට මයෝ එක කෙචප් එක ඒ වගේම තමයි ලෙටිව්ස් තියෙනවා. ඒ වගේම හොඳට අනියන් එක හොඳ ඩෙවල් එකක් තියෙනවා. හොඳට ආයි බන් එක ග්‍රිල් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ කෝනස් දැක්කට පස්සේ පේනද හොඳට ග්‍රිල් වෙලා තියෙනවා මේක. හොඳට මානසව ජූසි විදිහට මේක තියෙනවා. මෙතන වැඩි කතාවක් ඕනේ අනික ඔයගොල්ලන්ට කියන්න මේ තමයි මගේ පර්සනල් ෆේවරිට් සබ්මරීන් එක පොඩි කාලේ ඉඳලම. ඉතින් ඔයගොල්ලන්ගෙත් එහෙම ඔළුවේ ඇති ෆේවරිට් ටේස්ට් එකක් එක සබ්මරීන් එකක් ඇති. ඔයගොල්ලෝ ඒකතෝ try කරද්දී ඉවත් ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි try කරන්නේ. ඒතකොට කම්පැරිසන් එක වැඩි. මොකද්ද හොඳ කියලා. අපි එනම් මේක try කරලා බලමු කොහොමද කියලා. ඔයගොල්ලන් ඉස්සෙල්ලත් මම පෙන්නන මේ බන් එක හොඳට ග්‍රිල් කරලා තියෙන බන් එකක්. ඉතින් මේ බන් එක හරියට හොඳ ග්‍රිල් ටේස්ට් එක ඒ වගේම හොඳ ටෝස්ට් වෙලා තියෙන ඒ ගතිය ඒ හැම දෙයක්ම දැනෙන වගේ තමයි මේ චිකන් එක හොඳට සීසන් වෙච්ච ඩෙවල් චිකන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකට හොඳටම අනියන්ස් ඒ වගේ දේවල් කැප්සිකම් මේවත් දාලා ඔක්කොම හදලා තියෙන්නේ. හොඳ මයෝ එක හොඳ ජූසි ගතියක් තියෙනවා. මේක හොඳට කටේ හොඳට මික්ස් වෙලා හොඳ ටේස්ට් එකක් දැනෙනවා මේක. ඇත්තට මේක රුපියල් 700ක් වගේ තමයි වුණේ. කියන්නේ රුපියල් 699ක් වුණා මට මේක ගෙදරට ගෙන්න ගත්තේ. ඉතින් මේකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උත් ඇඩ් වෙන හින්දා ඉතින් මම නම් කියනවා ඔයගලන්ටත් try කරලා බලන්න ඩයින්මගේ සබ්මරීන් එක. මේ සබ්මරීන් බලද්දී මට බෙස්ට් කියලා හිතෙනවා. මට හිතෙනවා ඊට පස්සේ අපි මොකක් හරි සබ්මරීන් එකක් තෝරනවා නම් මට හිතෙනවා මැක් එක හොඳයි කියලා. මොකද මැක් එකේ මේ වගේ ස්පයිසි ලොකු ටේස්ට් එකක් නැහැ. ඒ වුණාට ඒකේ අර
හොඳ ක්ලීන් මයෝ ෆ්‍රෙෂ් වෙජිටබල්ස් වල ටේස්ට් එකක් තියෙනවා. හොඳ බන් එකකුත් එක්ක හොඳ ස්මූත් එකක් තියෙනවා. වෙට් බන් එකකුත් එක්ක. ඉතින් මම ෆස්ට් එක විදියට තෝරගන්නේ අද ඩයින් එකේ සබ්මැරින් එක. සෙකන්ඩ් එක විදියට මැක්ඩොනල්ඩ් එකේ සබ්මැරින් එක. තර්ඩ් එක විදියට මම සබ්වේ එක ගන්නවා. සබ්වේ එකේ ඉතින් ඔෆර් එකක් එක්ක ඉඳන් අපිට රුපියල් 800ක් වගේ උනේ. ඉතින් ඒකට අපිට ඕන දේවල් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් වටිනවා. අන්තිමට ඉතින් මම තෝරගත්තේ KFC එක. මොකද මම මේක KFC එක අන්තිමටම දැම්මේ ඒකේ අනියන්ස්වත් මොනවත් තිබ්බේ නෑ. මම ගත්ත එකේ ඊට පස්සේ ක්‍රිස්පි චිකන් එක ඒගොල්ලන්ගේ බිරියානි එකට එන ග්‍රේවි කියන ටේස්ට් එක එන කෙචප් එකකුයි මම එකයි විතරයි තිබ්බේ. ඉතින් දැන් ඔයගොල්ලන්නුත් පොඩ්ඩක් ඔළුවට අයිඩියාවක් දාගෙන ඉතින් ඔයගොල්ලොත් කමෙන්ට් කරන්න බණ්ඩ නෑ. මේක තමයි හොඳ. මෙන්න මේක මේ වගේ විශේෂ දේවල් තියෙන එහෙම කියලා මට මිස් වෙච්ච දේවල් ඒ වගේ තමයි ඕගොල්ලන්ගේ හිතට දැනෙන දේවල් කමෙන්ට් කරන්න. එතකොට මේ වගේ සබ්මැරින් එකක් කන්න ඊළඟට try කරන්න හදන එක්කෙනාට ලොකු උදව්වක් වෙයි. එහෙනම් බණ්ඩ මේ සබ්මැරින් එකක් කනවා. අපේ channel එක සබ්මැරින් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. අපි මේ වගේම රසවත් වීඩියෝ එකක් ඊළඟ රසෙත් හම්බෙමු.